රස්සන ලංකා YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා යාළුවනේ. ඉතින් අද මං ඉන්නේ ගෙලියෝ නගරේ. මම පහුගිය වීඩියෝ වලින් දාලා තිබ්බා ගම් වතුර ගැලුවට පස්සේ ටවුන් එක තිබ්බේ කොහොමද කියලා. ඉතින් දැන් උනාටුව ඉවරලා දැන් මාසයකටත් වැඩි. ඉතින් අපි බලමු අද වෙනට මේ ගෙලියෝ නගරේ කොහොමද ආය පෙර තිබුණු තත්ත්වයට පත් වෙන්නේ කියලා. මේ හරිය ඔක්කොම අලුතෙන් කඩ ටික සුද්ධ බුද්ධ කරලා අලුතෙන් දාලා තිනවා. මේවා ඔක්කොම යට වෙලා තිබුණේ. ඈතින් පේන්නේ යාළුවනේ හන්තාන කන්ද. මුලක ඉඳලම පටන් ගන්න කට්ටිය තමන්ගේ වෙළඳාම් කටයුතු කඩ සාප්පු ඉතින් අලුත් අඩියා කරලා තාම ඉතින් කට්ටිය අලුත් අඩියා කටයුතු කරනවා. මේ හරිය කඩනම් දෙක තුනක් දාලා තියෙනවා. ඉස්සර නම් මේවා ඉරෙන්න බඩු තිබුණා. දැන් නම් ටිකයි තියෙන්නේ. තාම ඉතින් පටන් ගත්තා විතරයි. අර කලින් වීඩියෝ එක තිබුණා මේ හાર્ඩ්වෙයාර් එක අලුතෙන් දාලා තියෙනවා. ගෙලියෝ නගරේ ලංකා බැංකුව ගම් වතුරට යට වුණ හින්දා තාම ඇතුලේ ගණිතන කටයුතු කරන්න බෑ. පෙට් මැෂින් විතරයි වැඩ. ඉතින් මිනිස්සුන්ට ගණිතන කරන්න මේ වගේ ජංගම රථයක් ගෙනල්ලා බැංකුව ඉස්සරහා පාක් කරලා තමයි ඉතින් ගණිතන කටයුතු තාම කරන්නේ. ඉතින් දැන් ගෙලියෝ නගරේ වෙනදා වගේම ඉතින් සාමාන්‍ය පරිදි ජනාකීර්ණ වෙලා වෙළඳාම් කටයුතු එදිනෙදා මිනිස්සුන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා. නමුත් ඉතින් තව 100%ක්ම පරිපූර්ණ වෙලා නැහැ නගරයේ කලින් තිබුණු තත්ත්වය වගේ. අපි බලමු ඉතින් ඉස්සරහට හරියන යාළුවනේ දැන් අදට වීඩියෝ එක මම මෙතන ඉවර කරනවා. මගේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. බොහොම ස්තුතියි සියලු දෙනාට.